අයිබෝවන් යාළුවනේ මං ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ හැමදේම YouTube channel එකට. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. notification ගෙන්න ගන්න bell icon එක click කරන්න. අද මං ඔයාලට අරගෙන ආවේ Final Destination Bloodlines 2025 රිලීස් වෙච්ච මූවී එකේ ස්ටෝරි එක. හැමෝම වගේ ෆයිනල් ඩෙස්ටිනේෂන් ගැන දන්නවා. ෆයිනල් ඩෙස්ටිනේෂන් කියන්නේ ඇමරිකන් හොරර් ෆ්‍රැන්චයිස් එකක්. ඉතින් මේ 2025 රිලීස් වෙච්ච ෆයිනල් ඩෙස්ටිනේෂන් බ්ලඩ්ලයින්ස් මූවී එක මුලින්ම පටන් ගන්නෙම 60 70 දශකයෙන්. 1968 වර්ෂයේදී ස්කයි වීව් කියලා රෙස්ටෝරන්ට් එකක් විවෘත කරනවා. මේක තියෙන්නේ කුළුණක් උඩ. ඉතින් මේකට අයිරිස් කැම්බල් සහ ඇගේ පෙම්වතා පෝල් සහභාගී වෙනවා. අයිරිස්ට මෙතනදී මුලින් ඉඳන්ම අමුත්තක් තේරෙනවා. පෝල්ගේ ආරාධනා කිරීමෙන් අයිරිස් මෙතෙන්ට ආව නිසා දෙන්නත් එක්කම ස්කයි වීව් රෙස්ටෝරන්ට් එකට යන්න හිතාගෙන ලිෆ්ට් එකට නගින්න යනවා. මේ වෙලාවෙදිත් ලිෆ්ට් එක සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන්නේ. ඉතින් අයිරිස් හදන්නේ ඊළඟ වටේදී යන්න. ඒත් එතන ඉන්න සේවිකාව කියනවා ඉඩ ඇති ඔයාලත් එන්න කියලා. අයිරිස්ගේ හිතට මේ වෙලාවෙත් අමුත්තක් දැනෙනවා. හැබැයි ඇය තීරණය කරනවා ලිෆ්ට් එකේ යන්න. මේ වෙලාව ලිෆ්ට් එකේ දොර වැහෙන්නෙත් නැතුව යනවා. ඒත් සේවිකාව කියන්නේ මේක සමහර වෙලාවට සිද්ධ වෙනවා බය වෙන්න දෙයක් නැහැ කියලා. හැබැයි අයිරිස්ට හුඟක්ම අමුත්තක් තේරෙන්න ගන්නවා. කොහොම හරි කරදරයක් නැතුව ලිෆ්ට් එකේ ස්කයි වීව් රෙස්ටෝරන්ට් එකට එනවා. ආවට පස්සේ පෝල් එතන ඉන්න කෙනෙකුට කියනවා අපිට රිසර්වේෂන් එකක් තියෙනවා කියලා. හැබැයි ඔහු කියන්නේ මේ වෙනකොටත් ඒගොල්ලෝ කැපැසිටි එක ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසාම ඔයාලව තියාගන්න විදියක් නැහැ කියලා. මේ වෙලාවේ පෝල් බැගෑපත් වුණත් ඔහු කැමති වෙන්නේ නැහැ ඔවුන්ව තියාගන්න. මේ දවස නම් පෝල්ටවත් අයිරිෂ්ටවත් ඉච්චර හොඳ දවසක් වෙන්නේ නැහැ. මොකද මෙතන රෙස්ටෝරන්ට් එකේ මෙයාලා දකිනවා ෆ්‍රී ෂැම්පේන් බෙදනවා. ඉතින් පෝල් යනවා ෆ්‍රී ෂැම්පේන් දෙකක් ගන්න. ඔහු යද්දිම ෂැම්පේන් ඔක්කොම ඉවර වෙනවා. අයිරිෂ්ට මෙතනදී අමුත්තක් දැනෙනවා වගේම අධික උස නිසා ඇය ටිකක් අපහසුවෙන් ඉන්නේ. ඒ වගේම ඇයට මෙතනදී වමනේ යන්න එනවා. මෙතනදී අපිට හයිලයිට් කරලා පෙන්නනවා ෂැම්පේන් බොටල් එකක් විවෘත කරනකොට ඒකේ තියෙන මූඩිය ගැලවිලා විසි වෙලා උඩ එල්ලලා තියෙන පහන් කූඩුවක කැබැල්ලක් ගැලවිලා යනවා. හැබැයි ඒක බිමට වැටෙන්නේ නැහැ. මෙතනට ආපු හැමෝම සින්දු කියමින් නටමින් තමයි ඉන්නේ. ඩාන්සින් ෆ්ලෝ එකේ යට තියෙන්නේ ඝන වීදුරුවක්. ඉතින් මේ වීදුරුවෙන් පහළ පේනවා. අයිරිෂ් ඩාන්සින් ෆ්ලෝ එකේ මැදට වෙලා පහළ බලාගෙනයි ඉන්නේ. අයිරිෂ් මෙතනින් ඉවත් වෙනවත් එක්කම පහන් කූඩුවේ එලිලා තිබ්බ වීදුරු කැබැල්ල ඩාන්සින් ෆ්ලෝ එකේ වීදුරුව උඩට වැටෙනවා. මේකෙන් ඩාන්සින් ෆ්ලෝ එකේ යට තිබ්බ වීදුරුව පොඩ්ඩක් විතර ඉරිතලනවා. අයිරිෂ් වොෂ්රූම් එකට වෙලා ඉද්දි ඩාන්සින් ෆ්ලෝ එකේ සින්දු කිය හිටපු ගෑනු කෙනා ඇවිල්ලා ඇයත් එක්ක කතා කරනවා. මේ වෙලාවේදී අපිට දැනගන්න ලැබෙනවා අයිරිෂ් ප්‍රෙග්නන්ට් බව. හැබැයි ඇය තවමත් මේක පෝල්ට කියලා නැහැ. ඉතින් අර ගෑනු කෙනා ඇයට කියනවා මේක පෝල්ට කියන්න කියලා. මෙතනට පැමිණෙන පෝල් අයිරිෂ්ව එළියට එක්කගෙන යනවා ටිකක් නැවුම් වාතය ලැබුණොත් හොඳයි කියලා. මෙතන උඩ සාමාන්‍ය පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා. ඔහු කරන්නේ කාසිය උඩ ඉඳලා පල්ලෙහාට අතරින එක. ඒත් එක්කම ආරක්ෂක නිලධාරියෙක් ඇවිල්ලා ඔහුට කියනවා එසේ කරන්න එපා කියලා. ඒත් එක්කම එහා පැත්තේ ඉන්න ගෑනු කෙනාගේ තොප්පිය හුළඟට යනවා. මේ ඔක්කොම දර්ශන අපිට හයිලයිට් කරලා තමයි පෙන්වන්නේ. පෝල් මේ වෙලාවේදී අයිරිෂ්ට ප්‍රොපෝස් කරනවා. ඒ වගේම අයිරිෂ් දරුවා ගැන පෝල්ට කියනවා. දෙන්නම මේ වෙලාවේ සතුටින් ඉන්නේ. ඒත් එක්කම අර පිරිමි ළමයා ආයෙත් කියන දේ අහන්න නැතුව කාසියක් පල්ලෙහාට විසි කරනවා. ඒ කාසිය හුළඟට ගහගෙන ගිහිල්ලා ගොඩනැගිල්ල ක්‍රියා කරන යන්ත්‍ර වගේක් තියෙනවා. එක තැනක මේ කාසිය හිර වෙනවා. මෙතන සතුටට හැමෝම නට ඉන්නේ. ඉතින් අයිරිෂුයි පෝලුයි ගිහිල්ලා ඩාන්සින් ෆ්ලෝ එකට දෙන්නගේ සතුටට නටන්න ගන්නවා. මෙතනදී කට්ටියගේ බර වැඩි නිසාම පල්ලෙහා කුළුනේ ඇන ගැලවෙන්න පටන් ගන්නවා. ඒත් එකම වීදුරුව ඉරි තලනවා. හැබැයි සින්දුවේ සද්දෙට කාටවත් මේක තේරෙන්නේ නැහැ. ඒත් එක්කම කුළුනේ පැත්තක් ගැලවිලා එතන හිටපු මිනිස්සු ඔක්කොම බිමට වැටෙනවා. පෝල් බොහොම අමාරුවෙන් වීදුරු කෑල්ලක එලිලා ඉන්නවා. හැබැයි ඔහුත් පල්ලෙහාට වැටෙනවා. වැටෙන්නේ නිකම්ම නෙමෙයි ඔහුගේ හිස යකඩ ලොකු පොල්ලක වැදිලා තමයි පල්ලෙහාට වැටෙන්නේ. මෙතන කලින් ඉඳන්ම චෙෆ් කෙනෙක් උයමින් තමයි ඉන්නේ. මිනිස්සු ඔක්කොම කලබල වෙලා එහිටයි මෙහිටයි දුවන්න පටන් ගත්තට පස්සේ ගෑනු කෙනෙක්ගේ ඇඟට ගිනි ඇවිලෙනවා. ඒකෙන් මෙතන සම්පූර්ණ පැත්තක්ම ගිනි ගන්නවා.
අයිරිෂ්ගෙන් ප්‍රෙග්නන්ට්ද කියලා අහපු ගෑනු කෙනා ඇයගේ පුතාව කබඩ් එකක් තුලට දාලා වහනවා. ඒත් එක්කම අර ගින්නට අහුවෙන ගෑනු කෙනා පිච්චිලා යනවා අයිරිෂ් දකිනවා. හැම තැනක්ම ගිනි ගන්නවා. ඒත් එක්කම අයිරිෂ් බය වෙලා දුවන්න ගන්නවා. ඇය මේසයක් යටට වෙලා හැංගිලා ජීවිතේ බේර ගන්නවා. හැබැයි ඇය දකිනවා මිනිස්සු ගොඩාක් අය ගිනි අරගෙන තියෙනවා. මිනිස්සු ආයෙත් කලබල වෙලා ඔක්කොම වගේ පඩිපෙළෙන් පල්ලෙහාට බහින්න ගන්නවා. අර කාසියේ විසි කරපු පිරිමි ළමයාත් මෙතන ඉන්නවා. ඉතින් පඩිපෙළ කඩාගෙන කුළුණත් එක්කම පල්ලෙහාට වැටෙනවා. එතන හිටපු මිනිස්සු ඔක්කොම පල්ලෙහාට වැටෙනවා. ඊළඟට හැමෝම හදන්නේ එලිවේටර් එකෙන් පල්ලෙහාට යන්න. හැමෝම මේ පැත්තට දුවගෙන යද්දී අයිරිෂුත් දුවගෙන යනවා. හැබැයි පිරිමි කෙනෙක් අයිරිෂ්ව තල්ලු කරලා එලිවේටර් එකට බලෙන් නගින්න හදනවා. ඔක්කොම මිනිස්සුත් එක්ක එලිවේටර් එකත් කඩන් වැටෙනවා. අර මිනිස්සයාවත් එතනම මැරෙනවා. අපිට මෙතනදි පෙන්නනවා අර කාසියේ විසි කරපු පිරිමි ළමයා පහලට ඇවිල්ලා ඉන්නවා. පහලට එනවත් එක්කම ඔහුගේ ඔළුව උඩට පියානෝ එක වැටෙනවා. ඔහු එතන මැරෙනවා. ඒත් එක්කම අර ඉතුරු වෙලා ඉන්න මිනිස්සුත් වීදුරුවෙන් පල්ලෙහාට වැටිලා එකින් එකා මැරෙනවා. අයිරිෂ් දකිනවා අර සින්දු කියපු ගෑනු කෙනාගේ පිරිමි දරුවා අර ගින්නට මැදි වෙලා ඉන්නවා. අයිරිෂ් ඔහුවත් අල්ලගෙන ගොඩනැගිල්ලේ තැනක එල්ලිලා තමයි ඉන්නේ. ඔවුනුත් පල්ලෙහාට වැටෙන්නයි හදන්නේ. ඒත් එක්කම වගේ අයිරිෂ් පල්ලෙහාට වැටිලා උලක ඇනිලා තමයි මැරෙන්නේ. ඒත් එක්කම ගෑනු ළමෙක් කෑ ගහගෙන නැගිටිනවා පෙන්නනවා. ඇය ඉන්නේ ලෙක්චර් එක. ඇයගේ නම තමයි ස්ටෙෆනි. ඇය කවුද කියලා කිව්වොත් එහෙම ඇය තමයි අයිරිෂ්ගේ මිනිබිරි. ස්ටෙෆනිට නිින්ද යන හැම වෙලාවකම වගේ ඇය මේ බියකරු සිහිනය දකිනවා. ඇයට මේ නිසා කවදාවත් හරියට නිදා ගන්න ලැබිලා නැහැ දැන් මාස 2ක විතර ඉඳන්. ඒ නිසා ඇය තීරණය කරනවා ඇගේ ගෙදර යන්න. ඇගේ ගෙදර ඉන්නේ ඇගේ සහෝදරයා වෙච්ච චාලි සහ ඇගේ පියා මාටි. ස්ටෙෆනිගේ මව. එහෙම නැත්නම් අයිරිෂ්ගේ දුව මේ වෙනකොට පවුලෙන් වෙන් වෙලා තමයි ඉන්නේ. ඒ වගේම මේගොල්ලන්ට මාමා කෙනෙක් ඉන්නවා. මාමාගේ නම තමයි හොවර්ඩ්. නැන්දාගේ නම තමයි බ්‍රෙන්ඩා. ඒ වගේම ඥාති සහෝදර සහෝදරියන් 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ නම් වෙන්නේ එරික්, ජූලියා සහ බොබි. ස්ටෙෆනි ගෙදර ආවට පස්සේ එයාගේ මල්ලි චාලි එක්ක මේගොල්ලන්ගේ කසින්ස් ලව බලන්න යනවා. මෙතනදී ස්ටෙෆනි හොවර්ඩ් මාමගෙන් අහනවා අයිරිෂ් ගැන. ඒ කියන්නේ ඇගේ ආච්චි ගැන. හැබැයි හොවර්ඩ් අයිරිෂ් ගැන කතා කරන්න කැමති නැහැ. හොවර්ඩ් කියන්නේ අයිරිෂ් තමන්වයි ඒ වගේම ස්ටෙෆනිගේ අම්මවයි හුඟක් හුදකලා කරලා ඒ වගේම හුඟක් ආරක්ෂිතව හදා වඩාගත් බවත්. ඒක නිසා ඔවුන් ලොකු පීඩනයකට ලක් වුණා කියලා තමයි හොවර්ඩ් මාමා මේ වෙලාවේ කියන්නේ. ස්ටෙෆනිගේ අම්මා ඩාලින් ඇයගේ පවුලෙන් වෙන්වීමට හේතුවත් මේ අයිරිෂ් ආච්චි කියලා තමයි මේ වෙලාවේ හොවර්ඩ් මාමා කියන්නේ. හැබැයි ස්ටෙෆනි තමන්ගේ උත්සාහය අතාරින්නේ නැහැ. ඇය ඇයගේ නැන්දා බ්‍රෙන්ඩාගෙන් අහගෙන මේ අයිරිෂ් එහෙම නැත්නම් ඇයගේ ආච්චි එවපු ලියුම් වගයක් හොයාගන්නවා. මේ වෙනකොට කවදාවත් ස්ටෙෆනි අයිරිෂ්ව දැකලා නැහැ. ඇයට ලිපි ගොනුවේ තිබිලා ෆොටෝග්‍රාෆ් එකක් හම්බ වෙනවා. ඒ අයිරිෂ් ආච්චිගේ. ඉතින් ඇයගේ සිහිනවල ඉන්න ආච්චි අයිරිෂ් සහ මේ ෆොටෝ එකේ ඉන්න ආච්චි දෙන්නම සර්ව සම්පූර්ණයෙන්ම සමානයි. ඇය මේ ආච්චිගේ ලියුම් වලින් ඇය ඉන්න තැන ඇඩ්‍රස් එක හොයාගන්නවා. ඊට පස්සේ ස්ටෙෆනි කරන්නේ ආච්චිව හොයාගෙන යන එක. ඇය ජීවත් වෙන්නේ ඊටම ශක්තිමත් කැබින් එකක. ඉතින් මුලින්ම ස්ටෙෆනි කවුද කියලා දන්නේ නැති අයිරිෂ් ඇයව ඇතුළට ගන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ මිනිබිරිය කියලා දැනගත්තට පස්සේ අයිරිෂ් කැමති වෙනවා ඇයව ඇතුළට ගන්න. හැබැයි එක එක කොන්දේසි පිට කිසිම ආයුධයක් එතනට ගෙනියන්න බෑ. ඇය ඊටාම ආරක්ෂිතව හරිම අමුතුම තැනක ජීවත් වෙනවා කියලා තමයි අපිට පෙන්වන්නේ. මේ වෙනකොට අයිරිෂ්ට කැන්සර් එකක් හැදිලා තියෙන්නේ. ඉතින් ඇය මාරාන්තික ලෙස ඇත්තටම රෝගාතුර වෙලා තමයි ඉන්නේ. Taman දකින මේ හීනය ගැන අයිරිෂ් ආච්චි එක්ක ස්ටෙෆනි කතා කරනවා. එතකොට මෙතනදී අයිරිෂ් ආච්චි සඳහන් කරනවා ඒ දේ සිද්ධ වෙන්නට ගියත් ඒ හැම දෙයක්ම ආච්චි විසින් නවත්වපු බව. ස්කයිවීව් රෙස්ටෝරන්ට් එකේදී වෙන්න ගිය මරණ සියල්ලම අයිරිෂ් විසින් නවත්තපු නිසා ඩෙත්ගේ සැලසුම කඩාකප්පල් වුණා කියලා තමයි අයිරිෂ් කියන්නේ. ඩෙත් එහෙම නැත්නම් මරණය මේ හැම දෙයක්ම සැලසුම් කරලා කරනවා කියලායි අයිරිෂ් කියන්නේ.
ඒ වගේම අයිරිෂ් සඳහන් කරනවා ඩෙත් එහෙම නැත්නම් මරණය මේ කට්ටියව මරන්නේ අනුපිළිවෙලට බව. ඇත්තටම මේගොල්ලෝ ජීවත් වෙන්න හිටපු අය නෙමෙයි. ඒත් මේගොල්ලෝ අයිරිෂ්ගේ වැඩේ නිසා ජීවත් වෙනවා. ජීවත් වෙලා එයාලගේ પરම්පරාවල් හදලා තියෙනවා. ඉතින් ඩෙත් කරන්නේ මේගොල්ලන්ව අනුපිළිවෙලට මරණ එක. පස්සේ පෝල් එහෙම නැත්නම් සීයත් අනතුරකින් මිය යනවා. ඉතින් අයිරිෂ් කරන්නේ මේ ඩෙත්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම ලේඛනගත කරනවා. ඇගේ පවුලේ අයව මරණයෙන් බේරගන්න තමයි අය මේ විදියට හුදකලාව ජීවත් වීම තෝරගෙන තියෙන්නේ. ස්ටෙෆනි මේ වෙලාවේ නම් මේක විශ්වාස කරන්නේ නැහැ. ඇයට දැනෙන්නේ මේක මහා විකාරයක් කියලා. මේක ඔප්පු කරන්න ඕන නිසා කවදාවත් කැබින් එකෙන් එළියට එන්නේ නැති අයිරිෂ් කැබින් එකෙන් එළියට එනවා. ඇය මුලින්ම හදන්නේ ස්ටෙෆනිවත් කැබින් එක තුල රඳවා ගන්න. හැබැයි ස්ටෙෆනි කියනවා ඇයට කැම්පස් එකට යන්න තියෙනවා. ඒ වගේම ඇයට වැඩ තියෙනවා. ඇයට කැබින් එකක් ඇතුළට වෙලා ඉන්න බැහැ කියලා. මේ දේ ඔප්පු කරන්න අයිරිෂ් අන්තිමට කැබින් එකෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා චූටි වෙලාවයි ඇයට ඉන්න පුළුවන් වෙන්නේ. ඇය ඉක්මනින්ම පොත් ටික ස්ටෙෆනි අතට දෙනවා. ඇය කියන්නේ පොත් කියවලා බලන්න කියලා. ඒත් එක්කම පොල්ලක් ඇවිල්ලා මුහුණ පසාරු කරගෙන ගිහිල්ලා අයිරිෂ් මෙතනම මරණයටපත් වෙනවා. ඊළඟ දර්ශනයේදී අපිට පෙන්වන්නේ සුසාන භූමියේදී මෙයාලගේ මුළු පවුලම එකතු වෙලා ඉන්නවා. හැමෝම වගේ ස්ටෙෆනිට කනගාටුව ප්‍රකාශ කරනවා. ඒත් එක්කම ඩාලින් මේ මරණයට පැමිණෙනවා. ඇය එන්නේ ස්ටෙෆනිගේ තාත්තා ඊමේල් එකකින් ඇයට දැනුම් දීලා තියෙනවා අම්මා නැති වෙච්ච බව. ඒක නිසා ඇය මේ වෙලාවේ සුසාන භූමියට පැමිණෙනවා. හැබැයි ස්ටෙෆනි කීයටවත් කැමති වෙන්නේ නැහැ අම්මව පිළිගන්න. මොකද ඇය හිතන්නේ ඕන් පොඩි කාලෙදිම අම්මා ඕන්ව අතහැරලා ගියා කියලා. හැබැයි චාලි මීට වෙනස්. ඒ කියන්නේ ස්ටෙෆනිගේ මල්ලි. ඔහුට ඕන වෙලා තියෙන්නේ තමන්ගේ අම්මත් එක්ක කාලය ගත කරන්න. මෙතනදී චාලි සහ ස්ටෙෆනි අතර බහින්බස් වීමක් ඇති වෙනවා. ඒත් එක්කම ස්ටෙෆනි යනවා. චාලි අම්මා ළඟට යනවා අම්මව පිළිගන්න. ස්ටෙෆනි අයිරිෂ් ආච්චි කියපු දේ එච්චර හිතන්නේ නැහැ වගේ හිටියත් ඇය ගෙදර ගියාට පස්සේ ඇයට අමුතු දේවල් දැනෙන්න පටන් ගන්නවා. ස්ටෙෆනි අයිරිෂ්ගේ පොත් ටික කියවලා මේ වෙලාවේ ජේබී කියලා කෙනෙක් හොයාගන්නවා. හැබැයි ජේබී කියන්නේ කවුද කියන්නේ ස්ටෙෆනි දන්නේ නැහැ. මේත් එක්කම හොවර්ඩ්ගේ ෆැමිලි එකේ පාටි එකක් තියෙනවා. මේක තියෙන්නේ එයාලගේ එලිමහනේ. මේකට බාබිකියු මැෂින් එකක් එහෙම පාවිච්චි කරනවා. මෙයාලා මෙතනදී බීම වර්ගයක් බොනවා. මේ බීම වලට අයිස් දානවා. හැබැයි මේ අයිස් එක වීදුරු කට්ටක් තියෙනවා. මේ වීදුරු කට්ට කාගේ ග්ලාස් එකේද තියෙන්නේ කියලා අපිට පෙන්වන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතන හොවර්ඩ්ගේ ළමයි සෙල්ලම් කරමින් ඉන්නවා. එතන රේක්කයක් තියෙනවා. ඒකිනුත් කෙනෙකුට අනතුරක් වෙන්න පුළුවන්. මෙතන අනතුරු වෙන්න පුළුවන් හුඟක් දේවල් පිළිබඳව අපිට පෙන්වනවා. මේ අතරතුර හොවර්ඩ් ඩාලින්ට කතා කරනවා එයාලගේ තැන නතර වෙන්න කියලා. හැබැයි ඩාලින් මේකට කැමති වෙන්නේ නැහැ. මේ අතරතුර ස්ටෙෆනිට අර පොත් ටික බලලා ලොකු අනතුරක් ගැන හැඟීමක් දැනෙනවා. ඒ නිසා ඇය කායකත් අරගෙන හොවර්ඩ්ගේ ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ස්ටෙෆනි මේ පාටි එකට එන වෙලාවේ හැමෝම හොඳින් ඉන්නවා. ඉතින් ස්ටෙෆනි හරියට ඒ ගැන සතුටු වෙනවා. හැබැයි ඇයගේ අර අනතුර ගැන ඉව නැති වෙලා යන්නේ නැහැ. ඒත් එක්කම මෙතන තියෙන තනකොළ කපන යන්ත්‍රයකට අහු වෙලා හොවර්ඩ් මෙතනම මිය යනවා. මේ වෙනකොට ස්ටෙෆනි තේරුම් අරන් ඉන්නේ ඇත්තටම ඩෙත් එහෙම නැත්නම් මරණය පසුපසෙන් එන්නේ හරියටම පිළිවෙලට කියලා. ඒ කියන්නේ බ්ලඩ් ලයින් එකේ පිළිවෙලට තමයි මරණය පස්සෙන් එන්නේ. අයිරිෂ් ආච්චි නැති වුණාට පස්සේ හොවර්ඩ් අංකල් තමයි ඊළඟට බ්ලඩ් ලයින් එකේ උඩින්ම හිටියේ. ඒක නිසා ඔහු මරණයටපත් වුණා. ඊළඟට ඉන්නේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා. ඔහුගේ නම එරික්. මේ වෙලාවේ ස්ටෙෆනි මේක මුළු ෆැමිලි එකටම පැහැදිලි කරන්න උත්සාහ කරත් කවුරුත් ඇය කියන දේ පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. ස්ටෙෆනි මේක ගැන එරික්ට කොච්චර කිව්වත් ඔහු මේක ගණන් ගන්නවත් නැහැ. ඔහු කරන්නේ ටැටූ ෂොප් එකක්. එදා රෑ ඔහුගේ ටැටූ ෂොප් එකේ ගින්නක් ඇති වෙනවා. හැබැයි මේ ගින්නෙන් ඔහු දිවිගලවා ගන්නවා. ස්ටෙෆනි චාලි දෙන්නම ඊළඟ දවසේ උදේ එරික්ව හොයාගෙන යනවා. මොකද එරික් කෝල්ස් වලට ආන්සර් කරන්නේ නැහැ. ඒත් යද්දී එරික් හොඳින් ඉන්නවා. එරික්ට කිසිම අනතුරක් වෙලා නැහැ. හැබැයි ඊළඟ දවසේ උදේ එරික් වෙනුවට ජූලියා තමයි මරණයටපත් වෙන්නේ. ජූලියා මරණයටපත් වෙන්නේ කුණු එකතු කරන ලොරි එක කම්පැක්ටර් එකකට අහු වෙලා. මේ වෙලාවේදී එරික් ඒ වගේම චාලි ස්ටෙෆනි හුඟක් උත්සාහ කරනවා ජූලියාව බේරගන්න. හැබැයි බේරගන්න ලැබෙන්නේ නැහැ. මෙතනදී ස්ටෙෆනිට බ්ලඩ් ලයින් එක ගැන ප්‍රශ්නයක් එනවා. හැබැයි ෆැමිලි එකම එකතු වෙලා මේක ගැන කතා කරද්දී බ්‍රෙන්ඩා මේ ගැන ඇත්ත කියනවා.
එරික් කියන්නේ හොවර්ඩ්ගේ පුතෙක් නෙමෙයි. එතකොට ඒ පවුලේ වැඩිමහල්ම කෙනා වෙන්නේ ජූලියා. ඒක නිසා තමයි ජූලියා මරණයටපත් වෙන්නේ. මෙතනදී ස්ටෙෆනිගේ තාත්තා වන මාටිටයි නැන්දා වන බ්‍රෙන්ඩටයි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔවුන් දෙදෙනාම අයිරිෂ්ගේ ලේ ඥාතීන් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ පිටින් පවුලට සම්බන්ධ වෙච්ච අය. මේ විස්තර ඔක්කොම දැනගන්න බොබී, ඒ කියන්නේ ජූලියාගේ මල්ලි, හුඟක් බය වෙලා ඉන්නේ. මොකද බ්ලඩ් ලයින් එකේ ඊළඟට මැරෙන්න ඉන්නේ බොබී. මෙතනදී ඩාලින් සජෙස්ට් කරනවා එහෙනම් අපි ජේබීව හොයාගෙන යමු කියලා. ඒකට ස්ටෙෆනි ශාලි දෙන්නම කැමති වෙනවා. හැබැයි මාටි මේකට කැමති වෙන්නේ නැහැ. මාටි කියන්නේ ඩාලින් පවුල දාලා ගියාට පස්සේ ඔහු මේ පවුල රැක බලා ගත්තා. ඔහු කැමති නෑ කියලා මේ දේවල් වලට ළමයි උනන්දු වෙනවට. මේ ජේබී කියන්නේ කවුද කියලා ඇත්තටම ඩාලින්ට මතකයක් තිබ්බා. මොකද ආයිරිෂ් ඒ ගැන ඩාලින්ට කියලා තිබ්බා. මෙයාලා ජේබී වැඩ කරන හොස්පිටල් එකට යනවා ජේබීව හම්බ වෙන්න. ඇත්තටම මේ ජේබී කියලා කියන්නේ අර ස්කයිවිව් කුරුණේ හිටපු සිංගර්ගේ පුතා. ඉතින් මේ වෙලාවදී ස්ටෙෆනි, බොබී, ඒ වගේම එරික්, ශාලි, ඩාලින් මේ හැමෝම යනවා ජේබීව හම්බ වෙන්න. ජේබී මෙතනදී විස්තර කරනවා මරණය පරාජය කිරීමට ක්‍රම දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ඒ වෙනුවෙන් තව ජීවිතයක් ගැනීම. ඒත් එක්කම අනිත් ක්‍රමය තමයි කෙනෙක් මරණයටපත් වෙලා හරියට මේ මරණයෙන් නැගිට්ටොත් නැවත මේ දෙයෙන් බේරෙන්න පුළුවන් කියන එක. මෙතනදී මෙයාලගේ ඊළඟට මැරෙන්න ඉන්න කෙනා කෙනෙක්ව මැරුවොත් එහෙම ඒ මැරෙන කෙනාගේ ජීවිතයේ ඉතුරු කාලය මැරෙන්න ඉන්න කෙනාට ලැබෙනවා. අනිත් එක තමයි මැරිලා නැගිටින එක. කිම්බර්ලි කෝමන් කියලා ගැහණු කෙනෙක් මේ දේ සිද්ධ කරලා තියෙනවා. ඇයගේ වාරය ආවම ඇය මැරිලා තියෙනවා. මැරුණාට පස්සේ ඒ කියන්නේ ෆ්ලැට් ලයින් වුණාට පස්සේ ඇයගේ දොස්තර ඇයව නැවත පණ ගන්නවලා තියෙනවා. ස්ටෙෆනි මේකට කැමති වෙන්නේ නැහැ. මොකද මේක හුඟක් අවදානක්. හැබැයි මේ එරික් කියන පුද්ගලයා කියන දේ අහන කෙනෙක් නෙමෙයි. එයා බොබීවත් අරගෙන මේ දේ සිද්ධ කරන්න තමයි හදන්නේ. බොබීට පීනට් වලට ඇලර්ජි එකක් තියෙනවා. ඒක ඇත්තටම මාරාන්තික ඇලර්ජි එකක්. එරික් හදන්නේ බොබීට පීනට් කන්න දීලා ඔහු මරුණාට පස්සේ නැවත ආයෙ පණ ගන්න. හැබැයි මෙයාලා මේ දේ සිද්ධ කරන්න තෝරගන්නේ හොස්පිටල් එකේ MRI මැෂින් එක තියෙන කාමරය. මේ MRI යන්ත්‍ර ප්‍රබල චුම්බකත් එක්ක අන්තර්ක්‍රියා කරන්න පුළුවන්. එරික් කරන්නේ බොබීව රෝදපුටුවක වාඩි කරවලා ඔහුට පීනට් කන්න දෙනවා. මෙයාලා දන්නේ නැතුවම මෙයාලා අදින් MRI මැෂින් එක ඔන් වෙලයි තියෙන්නේ. බොබීගේ ළඟ තියෙනවා ඇලර්ජික් රියැක්ෂන් වලට ගන්න බෙහෙත් එකක්. ඒකත් එරික් ගන්නවා. මොකද අවසාන මොහොතේදී හෝ බොබී එක පාවිච්චි කරයි කියන බයට MRI යන්ත්‍රය මේ වෙනකොට මැනුවල් ඕවර්රයිඩ් එකක් රික්වෙස්ට් කරන තැනටම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක ගැන බොබීටවත් එරික්ටවත් අවබෝධයක් නැහැ. මේ වෙලාවේදී MRI මැෂින් එක ලෝහමය දේවල් ඇදලා ගන්න පටන් ගන්නවා. එරික් ටැටූ ෂොප් එකක් නේ කරන්නේ. ඉතින් ඔහු ඔහුගේ ඇඟේ හැමතැනක්ම වගේ පියස් කරලායි තියෙන්නේ. ඔහුව සම්පූර්ණයෙන්ම වගේ MRI මැෂින් එකට ඇදිලා යනවා. ඔහුගේ පිටිපස්සෙන් බොබී හිටපු රෝදපුටුවත් ඇදිලා යනවා. ඒත් එක්කම ඔහු මරණයටපත් වෙනවා. ඊටාම ක්‍රූර විදිහට තමයි මේ වෙලාවේදී එරික් මරණයටපත් වෙන්නේ. ඒත් එක්කම බොබීට හුස්ම ගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද ඔහුට ඇලර්ජි රියැක්ෂන් එක හුඟක් වැඩි වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ බොබී කොහොම හරි ඔහුගේ බෙහෙත් එක එරිගේ අතින් අරගෙන බෙහෙත් එක Tamanට ඉන්ජෙක්ට් කරගන්නවා. හොස්පිටල් එකේ ඉන්න නර්ස් කෙනෙකුට මේ වෙන දේ පොඩ්ඩක් තේරුම් යනවා. මොනවා හරි කාන්දමකින් දේවල් අදිනවා කියලා. ඒත් එක්කම ඇය එනවා MRI මැෂින් එක තියෙන රූම් එකට. ඇය දොර අරගෙන එනවත් එක්කම එළියේ තිබ්බ යකඩ ස්ක්‍රීන් එකක් ඇවිල්ලා බොබීගේ ඔළුවේ වදිනවා. එතනම බොබීත් මරණයටපත් වෙනවා. මේ දේවල් මේ විදියට සිද්ධ වුණාට පස්සේ ස්ටෙෆනි, චාලි ඒ වගේම ඩාලින් අදහස් කරනවා කොහොම හරි මේ ඩෙත්ගෙන් හැංගෙන නම් අයිරිස්ගේ කැබින් එක වෙත යන එක තමයි කරන්න තියෙන්නේ කියලා. ආයිරිස්ගේ පොතේ එදා අර ළමයා විසි කරන්න හදපු කාසිය අලවලා තියෙනවා. ස්ටෙෆනි ඒ පොත අරන් යනවත් එක්කම මෙතන බිමට මේ කාසිය වැටෙනවා. වයසක ගෑනු කෙනෙක් මේ කාසිය අහුල ගන්නවා. ස්ටෙෆනි, චාලි, ඩාලින් එක්ක කොහොම හරි අයිරිස්ගේ කැබින් එක ළඟට ආවත් ඇතුළට යන එක පහසු වෙන්නේ නැහැ. මොකද හුඟක් ලොකු ගේට් එකක් දාලා තියෙන්නේ. ඔවුන් ඒ ආපු ට්‍රක් එකෙන්ම ගේට් එක කඩාගෙන ඇතුළට යනවා. ඒ වෙලාවේ ඔවුන් හිතන්නේ ඔවුන් ආරක්ෂිතයි කියලා. හැබැයි මේ වෙලාවේදී ගිනි පුපුරක් පත්තු වෙලා කැබින් එක පුපුරලා යනවා. මේ වෙලාවේ ට්‍රක් එක ඇතුලේ ඉන්නේ ස්ටෙෆනි විතරයි. මොකද ස්ටෙෆනිට එයාගේ සීට් බෙල්ට් එක ගලව ගන්න බැරි වෙනවා. ස්ටෙෆනි මේ ට්‍රක් එකත් එක්කම එතන ළඟ තියෙන විලට වැටෙනවා. මේ වෙලාවේ ඩාලින්ගේ ඇඟට කණුවක් අඩන් වැටලා ඩාලින් මරණයටපත් වෙනවා. ඒත් එක්කම චාලි දුවගෙන යනවා ස්ටෙෆනිව බේරගන්න. මේ වෙලාවේදී ස්ටෙෆනිට හුඟක් වතුර පෙවිලායි තියෙන්නේ. චාලි කලින් ජීවිතාරක්ෂකයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. මේ වෙලාවේදී චාලි ස්ටෙෆනිගේ පණ ගන්නවා. චාලි ඒත් එක්කම ස්ටෙෆනිට කියනවා ඔයා මැරුණා මම අපහු ඔයාව ගෙනාවා. අපි ඩෙත්ව පරාජය කරා කියලා.
හැමදේම විසඳුනා කියලා සතුටින් ඉන්න මෙයාලා ඊළඟ දවසේ චාලිගේ හයි ස්කූල් ග්‍රැජුවේෂන් එකට යනවා. අර කාසිය හොලගත්ත වයසක ගෑනු කෙනත් මේ ළඟ තැනකට ඇවිල්ලා කුකී එකක් ගන්න කියලා කඩේකට ගිහිල්ලා එතනදි පර්ස් එක අරිනවා. පර්ස් එකෙන් අර කාසිය වැටිලා රෝල් වෙලා යනවා. මේ කාසිය රෝල් වෙලා ගිහිල්ලා රේල් පීල්ලක් අතරේ හිර වෙනවා. මෙතනදී අඳුරන ඩොක්ටර් කෙනෙක් ස්ටෙෆනී චාලි එක්ක කතා කරනවා. ස්ටෙෆනී මේ වෙලාවේදී කියනවා මම මැරිලා මාව ආපහු ගෙනාවේ මල්ලි කියලා. හැබැයි ඩොක්ටර් කියනවා නෑ ඔයා මැරුණේ නෑ ඔයාගේ සිහිය නැති වුණා විතරයි. චාලි කලේ ඔයාට සිහිය ලබා දීපු එක විතරයි කියලා. මේ වෙලාවේදී මේ දෙන්නට තේරෙනවා තවමත් මේ ප්‍රශ්නේ එහෙනම් ඉවර වෙලා නැහැ කියලා. මේත් එක්කම මෙතනින් කෝච්චියක් යන්න එනවා. කෝච්චිය අර කාසිය අහුවෙච්ච රේල් පීලට අහුවෙලා පීලි පැනලා වෙනම දිශාවකට යන්න ගන්නවා. අන්තිමට කොහොම හරි කෝච්චියෙන් බේරුණත් මේ දෙන්නටම කෝච්චියේ තිබ්බ කොටන් දෙකක් විසි වෙලා එතනම මිය යන්න සිද්ධ වෙනවා. ආයෙත් ෆිල්ම් ස්ටෝරි එකක් අරගෙන එනකන් ඔයාලට සුබ දවසක්.